ආයිබෝවන් සදන් ෆෝට්‍රස් කුකින් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට රෙසිපි එකක් විදියට අරගෙන ආවේ ඉතා රසවත් චිකන් රෙසිපි එකක්. මේක ඔයගොල්ලන්ට උත්සවයකට ඒ කියන්නේ වෙඩින් එකකට වගේ ගියාම හොටෙල්ස් වල දක්නට ලැබෙන චිකන් කරි එකක්. මේක ඉස්සෙල්ලාම අපි කරගන්න ඕනේ මේ මස් ටික තඹ ගන්න ඕනේ. මෙතන මාස් ග්‍රෑම් 500ක් තියෙනවා. ඒ කියන්නේ චිකන් ග්‍රෑම් 500ක් තියෙනවා. ඒකට ලුණු තේ හැඳි එකක් එකතු කර ගන්නවා මම. ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක්, ගම්මිරිස් තේ හැඳි එකක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ චිකන් වලට, ඒ කියන්නේ චිකන් වැහෙන මට්ටමට වතුර ටිකක් දාලා අපි මේක හොඳට තඹ ගන්න ඕන. දැන් නම් චිකන් ටික තැම්බිලා ඉවරයි. ඔයගොල්ලෝ මේකේ චිකන් ටික බේරලා මේකේ වතුර ටික විසික් කරගන්න එපා. මේක වතුර ටික අරන් තියන්න අපිට චිකන් කරි එක හදා ගන්නකොට මේ චිකන් වතුර ටික අපිට උමනා වෙනවා. ඊට පස්සේ දැන් අපි මේ වෙන් කරගත්තු චිකන් ටික පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැදි 3ක් 4ක් විතර මේකට මම දානවා. දාලා මේ චිකන් ටික අපි රන්වන් පාට වෙනකම් පැද ගන්න ඕනේ. ඒ කියන්නේ ගොඩාක් රන්වන් පාට වෙනකම් නෙවෙයි. ඒ කියන්නේ චිකන් කෑල්ලේ මතු පිට රන්වන් පාට වෙනකම් පැදගත්තම ඇති. මොකද මේක අපි තම්බලා ගත්තු චිකන් ටිකක්නේ. මේ ආකාරයට දෙපැත්ත පෙරලමින් චිකන් කෑල්ල දෙපැත්ත පෙරලමින් ඔයගොල්ලෝ බැද ගන්න. බැද ගන්නකොට පොඩ්ඩක් තෙල් විසි වෙනවා. ඒක නිසා පරිස්සමෙන් මේ ටික අපි බැද ගන්න ඕන. මෙන්න මේ ප්‍රමාණයට චිකන් ටික බැදුනම ඇති. දැන් මම මේකේ තියෙන චිකන් ටික වෙන් කර මේ මෙතනින් ඉවත් කර ගන්නවා. ඊට පස්සේ අපි දැන් චිකන් කරි එක හදා ගන්න ඕන. මෙතන චිකන් කරි එක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා. ඊට පස්සේ අපි මේ ලොකු පෑන් එක, කියන්නේ චිකන් කරිය හදා ගන්න පුළුවන් ලොකු පෑන් එකක් ලිපේ තියලා ඊට පස්සේ ඒකට තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කර ගන්නවා. තෙල් ටික දාලා ඉවරුණයින් පස්සේ, ඒ කියන්නේ ඔයගොල්ලෝ මස් බැදපු තෙල් ටිකම මේකට දාන්න. මදි නම් තව තෙල් චුට්ටක් ඒකට එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා සුදු ලුණු ටිකක්, ඉඟුරු ටිකක්, සේර කෑල්ලක් වගේ ප්‍රමාණයක්, ඒ කියන්නේ තරමක විතර කෑල්ලක් කපලා දාන්න. ඒ ටික දාලා කරපිංච ටිකත් එකතු කරගන්න. මේ ටික බැදගෙන එනකොට බීලුණු ගෙඩියක් මම මේකට එකතු කරගන්නවා. ඒ වගේම කරපිංච, රාම්පේ ටිකක් එකතු කරගන්නවා. ඒ ටික ස්වල්ප ප්‍රමාණයක් බැද ගන්න අරින්න. රන්වන් පාට වෙනකම් බැදෙන්න උවමනාවක් නැහැ. දැන් මේ ටික බැදීගෙන එනකොට මම මේකට එකතු කරගන්න උළුවල් තේ හැඳි එකක්, අබ තේ හැඳි එකක්, ඒ වගේම සූදුරු තේ හැඳි එකක්. ඒ ටිකත් හොඳට බැදෙන්න ඕන. දැන් මම මේකට එකතු කරගන්න කුරුදු පොත්තු ටිකක්, ඒ වගේම කරාබු නැටි, කරදමුඟු ටිකක් මම මේකට තලලා එකතු කරගන්නවා. මේ සැන්දක ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ ටිකත් හොඳට කලවම් කරලා මම මේකට එකතු කරගන්නවා තේ හැඳි භාගයක් කහ කුඩු. ඒ වගේම ගම්මිරිස් තේ හැඳි එකක්. එතකොට මේ බැදගත්තු 3-5
3-5 තේ හැඳි දෙකක් විතර මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ බැදගත්තු මස් කරි, ඒ කියන්නේ chili powder මේ තේ හැඳි 3ක් විතර මම මේකට එකතු කරගන්නවා. ඔයගොල්ලෝ සැර කන අනුව තමයි මිරිස් එකතු කරගන්නේ. අපි ටිකක් වැඩිපුර සැර කන නිසා තේ හැඳි 3ක් විතර මම එකතු කරගත්තා. දැන් මේ ටික චුට්ටක් කලවම් කරලා බැදෙන්න අරින්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු තේ හැඳි එකක්. දැන් මේ සියලු ද්‍රව්‍ය බැදෙන වෙලාවේදී මම මේකට දානවා සෝයා සෝස් මේස හැඳි දෙකක්. ඒ වගේම chili garlic sauce එකෙන් මේස හැඳි දෙකක් විතර ඔයගොල්ලෝ එකතු කරගන්න. ඔයගොල්ලන්ට chili garlic sauce එක නැත්නම් තක්කාලි sauce එකෙන් මේ සැඳි දෙකක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා මස් තඹපු වතුර ටික. මස් තඹපු වතුර ටික අදාලා අපිට ඒගොල්ලන්ට මදි වගේ දැනෙනවා නම් තව වතුර ටිකක් මේකට එකතු කරගන්න. ඒ කියන්නේ හොදි ටික කන ප්‍රමාණය අනුව තමයි හොදි වැඩිපුර කනවා නම් වැඩිපුර වතුර ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා විනාකිරි මේස හැඳි එකක්, ඒ වගේම සීනි තේ හැඳි එකක්. ඒ ටිකක් දාලා හොඳට කලවම් කරලා යන්තමට උතුරවාගෙන එනකොට අපි අර බෙදගත්තු මස් කෑලි ටික මේකට දාන්න ඕන. බදගත්තු මස් ටික මේකට එකතු කරලා මේක පොඩ්ඩක් කලවම් කරලා ඊට පස්සේ පීයනින් වහලා මද ගින්දරේ අපි මේක විනාඩි 10ක් විතර උයා ගන්න ඕන. දැන් මම මස් එක උයලා ඉවරයි. ඒ වගේම මස් එක දැන් මේ වෙලාවේදී මම පොඩ්ඩක් වහලා නිවෙන්න අරිනවා. එතකොට හොඳට තෙල් පෑදිලා ලස්සනට දැන් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මේක ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක උනත් කන්න පුළුවන්. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.